බලන්න. මැද්දින් එක. අපේ අර මැද්දින් එක. ලස්සනයි. යා. කඳු නගිනවට වඩා බහින එකට ආවා. හරියට බලන්න. හරක් ඉන්නවනේ. යා. පලි කුකුලෙක් ඉන්න පේනවද? කො අර ගාලවල. ආ දෙන්නෙක් ඉන්නේ. ආ. ඒ වහල් ලස්සනයි. අවුස්සන්න එපා. අවුස්සන්න එපා. මහා එක්කන උඩේ ඉඳන් බලන් ඉන්න පේනවද? අර පාඩු යනවා. මේ ගානේකයි තින්නේ කයි ඉන්නේ. දැන් බලන්න. ලංකාවම පේන භාගයක් විතර පේනවා. ඒ පහු කරගෙන යනවා. තනියම යනකොට එපා වෙනවනේ. ඈ දෙන්නෙක් ආවම කැල්ල හරි දාගෙන කම්මැලි නැහැ ගියාගේ. අයියෝ ගාන. ඔයා එනවා වෙලාව. ඔයාලා දෙන්න එනවා. ඔව්. නැත්තම් කම්මැලිනේ. මල්ලිය පටවගෙන එනවා. සියොන්ද? නෑ නෑ. අපේ මල්ලි. හා. කොහොම මේ වගේ තැන් වල අපි දෙන්නේ එක්කත් යන්නේ නැහැ. අපි මොකක් හරි වුණත් ගන්න ඕනේ. නෑ අයියා. මේ ගල් නැගිලා තියෙන එක ගිහිල්ලා දෙන්න ඕනේ. ඈ ගල් නැගිලා තියෙන අපි ගිහිල්ලා දෙන්න. නෑ මේක හදලා කට්ටක් කපලා දෙන්න බෑනේ. නෑ නෑ මේ නැගිච්ච පාර. වෙන්න ඇතිනේ. පට්ට ලස්සනයි නේද ඔය? අලි එහෙම ඉන්නවනම් පේනවා උඩ නැංගා. ගඟ පාත නෑ. ගඟ පාත නෑ. හොයන්න බෑ ඉතින් කළු පාර. ඔව්. ඈ ඕම අවසන් හොඳ නෑ. හාමුදුරුවෝ හිටියා? නෑ. මොකද කිව්වේ? මොනවද ගමන? හොඳ ගණ. ඉඳලා කෙලියා හරියට. මා ලස්සනයි.
වාතලයකුත් තියෙනවා ඉතින් නේ. දෙන්නෙක් ඉන්න ඕන හැබැයි. ඔව්. මේවට බඩු වෙද්දි කොහොමද දාන්නේ? ඈ? මේවට බඩු වෙද්දි ඔව්. කොහොමද දාන්නේ? කේබල් දාලා අදින්න ඇතිනේ. කේබල් දාලා. කේබල් දාලා ගන්න පුළුවන්. එකම දෙයක් මල්ලි අල්ලන් ඉන්නවා. එකම දෙයක්. ඒ කියන්නේ රස්සා එකින් එකට හොය යන්න එපා. එකම දෙයකින් හරි දෙයකින් මේ වගේ දෙයකින් වා අවුරුදු 5ක් විතර ඉතියෝ ඒ කැම්පේන් එක ආරම්භ වෙන තියෙන්නේ. හොඳ තැනකට කට්ට කාගෙන ගියාම හොඳ තැනකට ගිය හැකියි අවුරුදු 5ක් යනකොට. අද නෙවෙයි හිතන්න ඕන පුතේ. අද ඔයාගේ පඩිය නෙවෙයි හිතන්න ඕන. අවුරුදු 5කින් 6කින් ඔයා කොතනද ඉන්න තැන තමයි හිතන්න ඕන. එතකොට තමයි ඔයා අයියා ඉන්න ගෝලයා ඔයානේ. තව ඉතින් දෙන්න තුන් දෙකට උන් ඉතින්. එතකොට අවුරුදු 5කින් ඔයාට හොඳ ගයක්. හොඳ වාහනයක්. එතකොට ඔයාට තියෙන්නේ කට්ටිය තමයි වැඩි බලන්න. ඔයාට මේ ශේෂ්ත්‍රයේම අත්දැකීම් තියෙන එතකොට. අද පඩිය ගැන හිතන්න. අපි හමුදාවට ගිය අවුරුදු 14 පඩිය 14500. හැබැයි එළියට එනකොට ලක්ෂයකට කිට් වෙන පඩිය අරන් ආවා. තියෙනවා. හොඳ එකම දේ හොඳයි මේක. හොඳයි අල්ලන් ඉන්නවා. බලාපොරොත්තු නැද්ද හැමදාම ඉන්න? ඈ? අයියා හොඳ මිනිස්සු ඉන්නවලු. ඔයාට කාලයක් යනකොට එයා නැගිටින ගමන් ඉන්නේ. හොඳ පඩියක් ඉන්කම් එකක් හදලා දෙයි. මට මේ දැන්න දෙ කියන්නේ තව අවුරුදු 5කින් ඔයා මේක ලක්ෂ 5කට එයා පඩියක් ගන්න හිටියොත් ඈ. තව ලක්ෂ 10ක් විතර ගයි මාසෙට. එතෙන්ට වාට තැන හැදෙනවා. ඔයා නිකන් කලකිරලා ඉන්නේ කියලා මට තේරෙනවා. අල්ලන් ඉන්නවා. ඕක තමයි කට්ට කියන්නේ ජීවිතේ. කටු කන එක නෙවෙයි වැඩි අල්ලාගෙන ඉන්න එක. යාගියන මා රුපියල් 500ට පොල් ගෙඩි 15ක් 20ක් දාගෙන අදින මීටර් 100ක් විතර. දවස් නැගලකින් රුපියල් 500 හම්බෙන්නේ. කොහෙද? අපේ ගමේ. මුල් කාලේ. ඔව්. වත්තේ පොල් එකතු කරලා අර යනවා. වත්තක පොල් කඩනවා. මම යාළුවෝ ගත්තා. ඒක තමයි මේ මොකක්ද කියන්නේ. හරි ඉතින් අද ඒකේ අත්දැකීම් තියෙනවනේ වාට. ඕන කට්ටක් කන්න පුළුවන් නේද? දැන් මගේ බඩ තියෙනවා. හැබැයි මේ වගේ කඳු පහක් විතර නේද බඩ බහිනවා අනිවාර්යයෙන් මම. මට මේක පනිෂ්මන්ට් එකක් දීලා තියෙනවා. ඈ? ඉතින් උඹ දැන් එක තැනක වෙලා හිටියේ දැන් ඇවිදපන් කියලා තියෙනවා. ඔව්.
මොකද්ද මේ පන්සලේ නම? ඈ? උස්ගල. උස්ගල කන්ද රජ මහා විහාරය නේ. මේක